සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ channel එකත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝම. ඉතින් ඔයාලා හොඳින් ඇති කියලා මං හිතනවා. ටික කාලයකට පස්සේ තමයි මම මේ වීඩියෝ එකක් අරන් ඉන්නේ. එක වැඩත් යෙදුණු නිසා. ඉතින් ආය ලස්සන වීඩියෝ දිගටම ගේන්නට බලාපොරොත්තු වෙන තමයි මං ඉන්නේ. අද අපි ඉවතලන මේ වගේ විසික්කන ප්ලාස්ටික් බෝතලයකින් මගේ වැරැන්ඩ එක ලස්සන කරගන්නට හදපු පෝචි වගේ මං වලට පෙන්න්නම්. තින් අපි මේ වගේ මෙගා බෝතල් ඕන තරම් විසික්කනවා. තින් ඔයාලට ගන්ට තියෙන මේ වගේ බෝතලයක් හෝ බෝතල් කිහිපයක්. ති මම මේ පෙන්නන තැනින් ඔයාලා කපාගන්ට මම මේ බෝතලයකින් ලස්සන පෝචි දෙකක් හදනවා. ඔයාලා වීඩියෝ එක අන්තිමනකම් බලන්න. හරිම ලේසි වගේම හරිම පහසුයි. පොඩි දෙයකින් අපිට වැරැන්ඩ එක ලස්සන කරගන්න පුළුවන්. ති මෙන්න මේ පේන විදිහට මේ බෝතලේ දාරෙන් ඔයාලා කපාගන්ට කතුරකින් හොඳ කතුරකින් කපාගන්න පුළුවන්. මම මේ අරන් තියෙන නෙක්ටෝ බෝතලයක් ලොකු. ති මේ වගේ කපාගත්තු කෑලි දෙක මේ පේන්නේ ඒ කෑලි දෙක උඩ කොටසයි මෙන්න මෙතනින් කපලා තියෙන්නේ. ඉතින් මම මේ උඩ කොටස පොඩ්ඩක් මාර්ක් පෙන්නේ මේ ප්ලාස්ටික්මන් එකකින් මේ විදිහට මාර්ක් කරගන්නවා. මට මේක පොඩ්ඩක් හැඩ කරගන්න ඕන නිසා. ඉතින් මේක චුට්ටක් අමාරුයි. ඔයාලට පුළුවන් නම් බෞද්ධයෙක්කින් වගේ කරන්න. මන්නම් මේක කපාගත්තේ කතුරකින් මේ පේන විදිහට මාකරගන්න මේක පේනෑ මේ මාක එකින් මෙන්න මේ විදිහට මං හදාගත්තා. මේගේ හැඩයක් විදිහට කපා ගන්න ඕන. ති මේ විදිහට මුන්නෑ වල දන්න ලස්සන විදිහක් මේ වෙනුවෙන් කරන්න පුළුවන්. ති මං හිතපු විදිහ තම මේ තියෙන්නේ. මට ඕන මේක කුඩයක් වගේ හදාගන්නට එකයි මම මේ විදිහට කපා ගත්තේ. ඉතින් දැන් ඩෙංගුත් ලංකාව පුරා පැතිරලා තියෙනවා. ඉතින් ඒවට ප්‍රධාන හේතුව මේ වගේ ප්ලාස්ටික් දේවල් ඉවතලන නිසානේ. ඉතින් මේ වගේ දේවල් වලින් මේ වගේ ප්‍රයෝජනවත් දේවල් කරොත් අපිට මේ වගේ පරිසර දූෂණය අවම කරගන්න පුළුවන්. ඉතින් මං ඔන්න ඔය විදිහට කපාගෙන මෙන්න මේ වගේ තීන්ත එකකින් මේක පාට කරගන්නවා. වලට කැමති පාටක් ගන්න පුළ මංගව තියෙන පේන්ටොලි මෙන්න මේ විදිහට මංගාගන්න. ඉතින් මං ඉස්සල්ලාම මේක සුතු පාටින් මේ විදිහට පේන්ට් කරගන්නවා. ඉතින් පොඩි තීන්ත ප්‍රමාණයක් ඇත්ති. ඉතින් මේක ටක් ගාලා මේ ස්ප්‍රෙඩ් වෙනවා. කියන්නේ ගෑ වෙනවා හොඳට. මේ විදිහට ලස්සනට අපි තින්තරික ගාගමු. දැන් නොයෙකුත් නිර්මාණ මේ වගේ ලස්සන බෝතල් වලින් කරන්න පුළුවන්. බෝතල් වගේම ඉවතලන හැම දෙයකින්ම අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් කුණු කඳු ගෙවල් වල ගොඩ ගහ ගන්නවට වඩා මේ වගේ දෙයකට යොදන එකකින් අපිට මේ ප්‍රශ්න අවම කරගන්න පුළුවන්. ඉතින් පාරිසරික දූෂණය වලක්ව ගණ්ඩත් හොඳ දෙයක් තමා මේ නිර්මාණ කරන එක. ඉතින් මම මේ විදිහට මේ කොටස් දෙකේම ගාගත මං අද ඔයාලට කියලා දෙන්න මේක බෝතලයකින් ලස්සන පෝචි දෙකක් හදන විදිහ. ඉතින් මේ ඉතුරු කොටසෙත් මම මේ විදිහට ලස්සනට පේන්ට් කරගත්තා. ඉතින් මේ දවස්වල වැස්සත් එක හරි අමාරුයි. ගොඩක් නායම් ආයිත් වාර්තා වෙනවා අපේ පැත්තෙත්. ඉතින් පරිස්සමෙන් ඉන්න ඕන. ඉතින් අමාරුවෙන් තමයි මේ වීඩියෝ එකත් ගෙනාවේ. මේ විදිහට ලස්සනට අපි තියෙන පාටවල් වලින් මේ විදිහට තින්ත ගාගමු. ඉතින් මගේ වැරැන්ඩ එකට ආපු ලස්සන පෙනුම ඔයාලා බලලා ඔයාලත් මේ විදිහේ ලස්සන පෝචි හදන්න. ඉතින් අපි බොරුවට කඩින් දීලා ගන්න ඕනේ නැහැ. මේ වගේ පෝචි මම දැකලා තියෙන ඔය ඔන්ලයින්
බඩු ගෙනන තැන්වල තියෙනවා ලොකූ ගණන්වලට. ඉතින් අපිට පුළුවන් අපිට තියෙන දේවල් වලින් මේ වගේ ලස්සන දේවල් අපේ ගෙදරට එකතු කරගන්නට. ඒ වගේම මේක වැරැන්ඩ එකට වගේම ගේ ඇතුළෙත් ලස්සන කරගන්න පුළුවන් මේ වගේ පෝච්චි වලින්. ඔන්න මං ඒ විදිහට ගාගත් එකේ මේ උඩ කොටසේ කපාගත් එකේ මෙන්න මේ විදිහට කුඩයක් ඉදිහට තීන්ත ගාගත්තා. ඉතින් මේ තියෙන රෝස පාටයි නිල් පාටයිම හදාගත්ත. මංගව තිබේ රත්තුයි තද නිලුයි සුදු මික්ස් කරලා මේ වගේ ලා පාටකින් හදාගත්ත. ඒ වගේ මර මේ දැති වගේ කපපු එක මං අනිත් පැත්තට කැපුවා. පස්සේ හිතුණා මේ විදිහ ලස්සනයි කියලා. ඉතින් මේ විදිහට ඔයාලා තියෙන විදිහකට තීන්ත මෝනෙත් නෑ පැස්ටල් හරි මොන හරි ඔයාලට තියෙන දෙයකින් මේ වගේ ලස්සනට පාට කරගන්න පුළුවන්. ඉතින් මං ඔය වගේ හිමීට තීන්ත ටික ගාගත්තා. ඉතින් ඔයාලට තියෙනවා නම් මට තිබ්බේ නෑ අර කපපර දැතිවල මොනහරි පබ්බලු වගේ ගහගත්තනම් අර ලොකු කුඩයක් විදිහට මේක පේනවා. මට ඒ තියවල් තිබ්බේ නෑ. ඉතින් තිබ්බේ නැතිව මං හෙව්වෙත් නෑ. තියෙන විදිහට තියෙන දේවල් වලින් මේ විදිහට ලස්සන කරගත්තා. ඉතින් අමාරුයි මේ වීඩියෝ එක කරන්නේ තනියෙන් කරන්නේ. ෆෝන් එක අල්ලන් කරන්න අමාරුයි. ඒ හින්දා මල්ලිව ගත්තා මේක වීඩියෝ කරද්දි යට තේරෙන්නේ අල්ලගන්න. ඉතින් මට මේ පාට දෙක ලස්සනයි. මැච් කරලා මේ විදිහට ඔයාලා අයිඩියා කරලා මොන හරි පේන්ට් එකක් ගා ගන්න. ඉතින් මේ බෝතල් වලින් ඕන තරම් නිර්මාණ කරනවානේ. ඉතින් මේ කරන තව විදිහ තමයි මම මේ පෙන්නන්නේ. මේක වගේ තව ගොඩාක් ಜಾති බෝතල් වලින් කරන්න පුළුවන්. ඉතින් ඔය විදිහට ගාගත්තා. ඒ වගේ මේක ටක් ගාලා වේලෙනවා. මේ ෆැබ්‍රික් පේන්ට් ඉක්මනින් වේලෙනවා. මේකට වතුර මික්ස් කරන්න ඕනේ. කෙලින්ම මික්ස් කරලා ඒ කියන්නේ තින තින්ත එකම කෙලින්ම ඩිරෙක්ට් ගන්න පුළුවන් මේකට. ඉතින් ඔය විදිහට මං ගාගත්තා දෙකීම. ඉතින් මේ විදිහට තමා ගාගත්තේ දෙකම. ඉතින් තියෙන ඔයාලට ඕන පෝච්චි ගන්න පුළුවන්. මම මෙතන දෙකයි ගත්තේ. සාමාන්‍යයෙන් ගාන ඒවා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඉතුරු කෑලි දෙක. මේ පේනවනේ මම ලස්සන මූණක් දාගත්තා. මෙන්න මේ වගේ කන් දෙකක් වගේ කපා ගන්න. මට ඒක හරියට කපා ගන්න බැරි වුණා. පස්සේ මතක් වුණේ ඔයාලා ඒක ගානට කපා ගන්නට. ඒ වගේම මේ වගේ ලෑලි කෑල්ලක් ගන්නට මම නම් මේ අරන් තින මේ අර ටයිල් වගේ තියෙන මේ ලෑලි කෑල්ලක් අර බිමට අල්ලන්නේ ඒව කෑල්ල නැත්නම් ලෑලි කෑල්ලක් ගන්නට මට තිබ්බ හින්දා මම ඒක ගත්තා. ඊට පස්සේ මගේ අපේ මේ කුඩ වගේ කරන්දමන්ට මෙන්න මේ වගේ ඕකිඩ් දැල් පෝච්චියක් විසි කරලා තිබිලා මම ඒක හොයාගත්තා. මේ වෙනුවට වලට ගන්න පුළුවන් පිගානක් මල් වට්ටියක් ඕනෙම එකක් නිකන් උඩින් රඳවන ඕනෙම එකක්. ඉතින් මේ විදිහට සිදුරු කරගන්නට යටින් මොකක් හරි ඇණයක් රත් කරලා හරි බවුත් එකක් හරි ආධාරයෙන් මේ විදිහට සිදුරු කරගන්න. ඉතින් දැන් තියෙන්නේ පොඩි වැඩයි. ඉතින් මේකට මේ දෙක අමුණා ගන්නට තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක එල්ලන්න තියෙන්නේ. වැරැන්ඩා එකේ හරි මොන හරි වලගේ ගෙදර ලස්සන තැනක මේක එල්ල ගන්න තියෙන්නේ. ඉතින් මම මේකේ තීන්ත ගන්න ගියේ නෑ. ඉතින් මේ තියෙන විදිහටම මේක තිබ්බා. අපි බලමු කොහොමද මේක එල්ලපුවම තියෙන්නේ කියලා. ඉතින් මම මේක හදන්නේ අම්බ්‍රෙල්ලා එකක් වගේනේ. නිසා මම මේ ඝනකම් කම්බියක් අරගෙන
හර මිද්ද සිදුරෙන් ජවල චුට්ට මේක ටයිට් කරගත්තා මේ විදිහට දෙකම මෙන්න මේ විදිහට එල්ලා ගත්තා මේ කෙල්ඩු හම ටිකක් ඇද වෙනවා අපි පස්මාන්දී පුරුවපු හම එක ගානට ටයිට්ටලා තියෙනවා මෙන්න මේ විදිහට තමා හදාගන්ට යන්නේ ඔය මේ කම්බියත් චුට්ටක් දික් මේ ඇද අයින් කරගන්ට ඕන මිටියකින් හරි ගහල තින් ඒ අතරේ මෙන්න මේ පෝචි වැඩත් මං ඉවරයි මේ බණ්ඩක හරිම ලස්සනයි හරිම චාන් වගේම ලස්සන පෙනුමක් නවා මෙන්න මේ වගේ පූතෝස් වගේ ඉන්ඩු ප්ලාන්ට් එකක් හෙම තියාගන්ට අපිට මේක ගොඩක් වටිනවා ඉතින් ඔලට මම පෙන්න්න මේක හදපුහම කොහොම තිීනි කියල ඔන්න ඉතින්ම ලස්සන කබයක් දාලා මේක වැරැන්ඩ එක මෙන්න මේ විදිහට රඳව ගත්තා ති මේ තිනර චූටි ලෑල්නික වැනිස්ට වගේ ලෑල්ලා එක චුට්ට මන් තිීන්තගගෙන තියන්නේ ති මෙන්න මේ විදිහට තිබ්බ ඉතින් පැලහො යන්ට බෑදැන් වැස්ස නිසා මටම දුරට යන්න බෑ තින් තිබ්බ පැල දෙකක් පැලයක් තමයි තිීර තින්නේ තිමන් පස්සවලට පෙන්න්න මගේ වැරැන්ඩ එක මිකට මල් පැලදාපම තියෙන විදිහ තින් ඔන්න ඔය විදිහ තමා තියනෙ මටවලට පෙන්න්න ඕනුන්නේ මෙන්න මේ විදිහ තියෙනවා කියලා ති මේ තියන මගේ අනිත් පෝචර කුඩ්ඩ විදිහට හතපු එකෙත් මන්න ඔන්න ලස්සන පැට දෙක කතා ගත්තා එක මං මේ විදිහට පේ ස්වැබ් එක ඉල්ලගත්තා තින් හරිම ලස්සන මේක ෆොට්ටවලට වඩා මේ වීඩියෝසල්ට වඩා ලස්සනයි තින් තව තව අයිටම් මේකට එල්ල වුවොත් තව ලස්සන්ට ඉතින් සරලව නිර්මාණයක් කරන විදිහ තම්මාවලට කියල දුන්නේ මාණ්ඩකු දැ මේක මේ මල්ග හැදිලා අපහම ගොඩාක් ලස්සන්ට මේක පේයි තින් හරි මෙලියයි හැමෝම කිව ලස්සනයි කියලා තින් ඒ වගේම මේ මං කලින් හදපු නිර්මාණය මේ අතර ඉවතලන බෝතලකින් හදපු නිර්මාණයක් ඉතින් වලට පේන ඇති මෙම මූුණක් හදලා තියෙන දැ මේ හැදිලා තියෙන ගහ මේක කොන්්ඩයක් වගේ දිගට එල්ලිලා තියෙනවා ති මේකත් මේක විඩියකත් මන පලවිනි කමෙන්ට් එකේ පින් කල්ලා තියෙනවලට බලන්ඩ පුළුවන් මේක හරීම ලේසි හදන්ට කපන එක විතරයි තිය නිතින් එක හරිම ලේසි තින් කපල මේ වගේ එල්ලෙන ලස්සර මල් අඳුරත්දාපු හම මේකනිකං හර ගෑනු කෙනෙක් වගේ පේනමි බලන්න හරිම ලස්සරයි එත්තරම මල් හදනට වඩා මේ වගේ නිර්මාණාත්මකව මල් හැදැන්දි ඇත්තරම ආස හිතෙනවා නිකම් මල්ගහක් හදනට වඩා ති බාන්ටක මේ වතන දේවලින් අපට කොච්ච ලස්සන්ට අපි වැරැන්ඩ එක තියාගන්න පුළුවන්ද කියලා තින් අදට මංවල ගිහින් එන්නම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න